බොහෝ කාලයකට පෙර සිරිපාල නම් මහලු දීවරයෙක් ජීවත් වුණා. ඔහුට සිටියේ ඔහුගේ මහලු බිරිඳ වන යසවතී විතරයි. යසවතිත් උණරෝගයෙන් පෙළෙන්න පටන් අරන් දින 5ක් ගත වෙලයි තිබුණේ. ඇයට ප්‍රතිකාර කර ගැනීමටවත් සිරිපාල සතුව මුදල් තිබුණේ නැහැ. පහුවදා උදේම සිරිපාල කලින්ම අවදි වෙලා ගියේ යසවතීගේ උණ පරීක්ෂා කරලා බලන්නයි. ඇයට තවමත් උණගතයක් තිබුණ හින්දා සිරිපාල ඔහුගේ දැලයි බාල්දියයි අරගෙන මාළු අල්ලන්න ගඟට ගියා. සිරිපාලගේ අසල්වැසියෙක් වන රංග දැනටමත් ගඟ මැද ඔහුගේ බෝට්ටුවේ ඉඳන් මාළු අල්ලමිනුයි ඉඳියේ. සිරිපාල ගම් ඉවුරේ ඉඳගෙන මාළු අල්ලනව දැකපු රංග ඔහුට අඬ ගැහුවා. ඔය ඉවුර ළඟට වෙලා ඉඳියට ඔයාට ලොකු මාළු අහුවෙන්නේ නෑ. ගඟට එන්න. හොඳ මාළු ඉන්නේ මේ තමයි. අනේ නෑ රංග කොළුවෝ. මට ඉතින් බෝට්ටුවකුත් නෑනේ. මගේ මේ මහලු ශරීරයේ ඒ තරම් හයි හත්තියකුත් නෑ දැන්. දෙවියෝ ඉතින් මගේ මූණ බැලුවොත් මෙතන ඉඳලම මට ලොකු මාළු හම්බෙයි. එහෙනම් ඉතින් ඔතෙන්ටම වෙලා ඉන්න. සමහර වෙලාවට දෙවියෝම ඇවිත් ඔබට රතු පාට ලොකු මාළුවෙක් දෙයි. රංග සිනාසෙමින් මාළු ඇල්ලීමට පටන් ගත්තා. රතු මාළුව කියලා කිව්වේ මිල කළ නොහැකි වටින මාළුවෙක්. ඒ මාළුව අල්ලගන්න ඕනෑම අයෙක් එක රැයකින් පොහොසත් වෙනවා. වෙළඳ පොලේ එහි වටිනාකම ලක්ෂ ගාණක්. සිරිපාලත් රංගගේ වචන නොසලකා හරිමින් ඉවසිලිවන්තව බලා ඉඳියා. බොහෝ වේලාවකට පස්සේ ඔහුට ඔහුගේ දැල ටිකක් බරගතියක් දැනුණා. ඔහු හරි ඉක්මනට අදින්න පටන් ගත්තා. අම්මෝ මේ පාර නම් ලොකු මාළුවෙක් අහුවෙලා වගේ. නමුත් දැල ගොඩට ඇදලා ගනිපු සිරිපාලගේ සියලු බලාපොරොත්තු නැති වෙලා ගියා. මාළු වෙනුවට ඔහුගේ දැලට අහුවෙලා තිබුණේ ප්ලාස්ටික් බෝතල්, සපත්තු, පරණ කුණු කසල ගොඩක් පමණයි. මේක දැකපු සිරිපාලට තවත් දුක හිතුණා. රංග ඔහුට ආපහු සමච්චල් කරන්න පටන් ගත්තා. සිරිපාල මාමේ, ඕක ඔයාට ලැබුණු වස්තුවක්. ඔයා හැමදාම ඔය වගේ වස්තු හොයාගන්න. එතකොට ඉක්මනට පෝසත් වෙන්න පුළුවන්. සිරිපාල ඔහුව නොසලකා හරිමින් නිහඬවම ඔහුගේ දැල පිරිසිදු කරගත්තා. ඔහු ඔහුගේ හදවතින්ම දෙවියන් අයද සිටියා. දෙවියනේ, මේ ලෝකේ ජීවත් වෙන්නේ මොන වගේ මිනිස්සුන්ද? මේ ගඟට අපට ජලය ලබා දෙනවා. අපි හරිනම් ඇයට මවක් විදියටයි සලකන්න ඕනේ. නමුත් මේ මිනිස්සු මේ ගඟ කුණු වලින් පුරවනවනේ. ජලය විතරක්ද? අපිට රස්සාවට මාළු දෙන්නේ මේ ගඟනේ. සිරිපාල නැවත උත්සාහ කළා. මේ පාර ඔහුට හම්බුනේ කුඩා මාළු රෑනක්. දවස පුරා වැඩ කරලා ඔහුගේ මහලු ශරීරය හරියට තෙහෙට්ටු වෙලයි තිබුණේ. ඒ හින්දා ඔහු කුඩා මාළු ටිකත් එකතු කරගෙන ඒව විකුණන්න හිතාගෙන වෙළඳ පොලට ගියා. දවස පුරාම එහි වාඩි වෙලා කවුරු හරි මේ මාළු ගන්න එනකම් බලාගෙන හිටියා. අද මට කීයක් හරි හොයා ගන්න පුළුවන් වුණොත් යසවතීට පළතුරු ටිකකුයි බෙහෙත් ටිකකුයි ගෙනියන්න පුළුවන්. සිරිපාල මෙහෙම කල්පනා කර ඉන්නකොට මෙතෙන්ට මිනිස්සෙක් පැමිණියා. මාමේ, මේ මාළු වල ගණන් කොහොමද? පුතේ, මේ මාළු ටික රුපියල් 200ක් වටිනවා. ඒත් ඉතින් දැන් රෑ වෙලා තියෙන හින්දා මං ඒවා 150ට දෙන්නම්කෝ. 150ක් කියන්නේ මාමා ගොඩක් වැඩිනේ. මේවා පුංචි මාළු. මම ඕන නම් රුපියල් 100ක් දෙන්නම්. කොහොමද දැන් මේ පොළ වහනවනේ. ආයෙ කවුරුත් මේව ගන්න එන්නෙත් නෑ. අසරණ සිරිපාලටත් වෙනත් විකල්පයක් තිබුණේ නෑ. ඔහු ඔහුගේ මාළු රුපියල් 100කට විකුණලා ගෙදර යන්න සැරසුණා. ගෙදර යන අතරමඟ පාරේ ඔහුට කටහඬක් ඇහුණා.
මහත්තයා මහත්තයා කරුණා කරලා මට කෑමට යමක් දෙන්න. මම දවස් 3-4කින් කාලා නෑ. මට හරි බඩගිනි. අනේ මට අනුකම්පා කරන්න. ආපසු හැරිලා ආපු සිරිපාල දැක්කේ කුසගින්නෙන් වෙවුල ඉන්න අන්ධ හිඟන්නෙක්. ඔහු ඉතාමත් කලකිරීමට සහ දුකට පත් වුණා. ඔහු ළඟ තිබුණු කඩයකින් ආහාර පුළුවන් විදියටයි අරගෙන ඇවිල්ලා ඔහුට දුන්නා. මම වගේ අසරණ අන්ධ මිනිස්සෙක්ට උදව් කරන්න තරම් ඔබ හරිම කරුණාවන්තයි. ඔබේ නම කුමක්ද මහත්තයා? මගේ නම සිරිපාල. මම දීවරයෙක්. මේ අන්ධ හිඟන්නා පුංචි මල්ලක් අරගෙන සිරිපාලට දුන්නා. ඔබ මට නොපසුබටව උදව් කරා. ඉතින් දෙවියන් ඔබටත් අනිවාර්යෙන්ම උදව් කරાવી. ඔබට ආශිර්වාද කරાવી. මේ ධාන්‍ය ටික තියාගන්න. හෙට උදේ ඔබ මාළු දැල විසි කරන්නට ප්‍රථම ඒවා ගඟට දාන්න. මම කියපු ලෙසම කරන්න. ශිවා හිඟන්නට ස්තුති කරලා එතනින් පිටත් වෙලා ආවා. ගෙදර ආපු ඔහු තමන්ගේ බිරිඳ තරමක් සුවයෙන් ඉන්නව දැකලා සතුටට පත් වුණා. ඔහු ඉතුරු වුණ සල්ලි වලින් ගෙනාපු ආහාර වලින් තමන්ගේ බිරිඳට කෑම හදලා දුන්නා. පස්සේ ඇයට බෙහෙතුත් දීලා ඇයට නිදා ගැනීමට උදව් කළා. යසවතීට කෑම දීපු සිරිපාල ඔහුගේ කෑම ටික කන්න ආවා. ඔහු කෑම කන්න වාඩි වෙනකොටම එතනට ඔවුන්ගේ බල්ලා මෝති දුවගෙන ආවා. මෝතිව දැකපු සිරිපාල සතුටට පත් වුණා. මෝති, ඔයාටත් බඩගිනි වගේ නේද? එන්නකෝ අපි කමු. මෝති සමග ආදරයෙන් කෑම බෙදාගෙන කාපු සිරිපාල නින්දට ගියා. පසුව උදෑසනම ඔහු ඔහුගේ මාළු දැලත් අරගෙන ගඟට ගියා. ඔහුට අර හිඟන්නගේ වචන මතක් වුණා. වටපිට බලලා තමන්ගේ සාක්කුවෙන් අර ධාන්‍ය ටික අරගෙන වතුරට දැම්මා. ඊට පස්සේ තමයි ඔහු දැල විසික් කරේ. ටික වෙලාවකට පස්සේ සිරිපාලට දැනුණ එයාගේ මාළු දැල ඉතාමත් බර බව. දෙවියනේ, ඔහු පුදුමයෙන් ඇස් ලොකු කර බැලුවා. දැවැන්ත රතු මාළුවෙක් ඔහුගේ දැලට හසුවේ. මේ තමයි සිරිපාලගේ වාසනාව. මෙතනම ළඟ මාළු බබා හිටපු රංගත් මේක දැක්කා. ඔහුට ඉතාමත් ඉරිසියාවක් ඇති වුණා මේ මිනිස්සයා ගැන. ඒක දැකපු රංග මෙසේ සිතුවා. මම මේ රතු මාළුව මේ මිනිස්සයාගෙන් හොරකම් කළොත් මම තමයි පෝසත් වෙන්නේ. මේ මහලු මිනිස්සයාගෙන් කොහොම හරි මේක ගන්න ඕනේ. අහිංසක සිරිපාල මාළුවත් අරගෙන ගෙදර යන්න පිටත් වුණා. සිරිපාලව ලුහු බැඳගෙන ආපු රංග ටික දුරක් ගියාට පස්සේ සිරිපාලට පිටට පයින් ගැහුවා. අයියෝ, අනේ මට උදව් කරන්න. කවුරු හරි මට උදව් කරන්න. අයියෝ, මේ මිනිස්සයා මගේ මාළුව හොරකම් කරන්න හදනවා. අයියෝ. අනේ දෙයියනේ, මේ අසරණ සිරිපාලගේ කටහඬ කාටවත්ම නම් ඇහුනේ නැහැ. හැබැයි ඒත් එක්කම ආදරණීය මෝති මෙතනට දුවගෙන ආවා. මහ හඬින් බුරමින් රංගට පහර දෙන්න පටන් ගත්තා. ඉතාමත් දරුණු ලෙස සපා කෑවා. තුවාල ලබා බයටපත් වුණු රංග රතු මාළුව අතැරලා දැම්මා. මේ ශබ්දය ඇසී මිනිසුන් මේ වටා රැස් වුණා. ඇත්ත මොකක්ද කියලා මිනිස්සු තේරුම් ගත්තා. බය වුණු රංග මෙතනින් පලා ගියා. උදව් කිරීමට ආපු මිනිස්සු මාළුව නැවතත් සිරිපාලට දුන්නා. සිරිපාල හැමෝටම උදව් කළා මෙතනින් යන්න පිටත් වුණා. මේ මාළු හරි ලොකුයි. මම මේක කෑලි වලට කපලා විකුණුවොත් මට හොඳ මිලක් ගන්න පුළුවන්. ශිවා සම්පූර්ණ මාළුවම විකුණනව වෙනුවට මාළුවව ගෙදර අරගෙන ගිහින් කපලා බැලුවා. දෙයියනේ, ඇතුලේ ලස්සන දිලිසෙන රතු දියමන්තියක්. හරි පුදුමයි. මේ තරම් මිල කළ නොහැකි මැණිකක් මේ මාළුවගේ ඇඟ ඇතුළට ආවේ කොහොමද? මේ දියමන්තිය නම්
ලක්ෂ ගානක් වටිනව ඇති. මට ආපහු මාළු අල්ලන්න ඕනෙත් නෑ. මේක අර හිඟන්නගේ ධාන්‍ය වලින් ලැබුණු ආශිර්වාදය. මේකෙන් කොටසක් ඒ හිඟන්නටත් දෙන්න ඕනේ. සිරිපාල හිඟන්නව හොයාගෙන ආපහු හිටපු තැනටම ගියත් ඒ ස්ථානය හිස් වෙලයි තිබ්බේ. එතන ඉතුරු වෙලා තිබුණේ ඉරුණු පරණ සලුවක් විතරයි. ඔහු ගමේ හැමෝගෙන්ම ඇහුවා මේ අන්ධ හිඟන්නව කවුරුත් දැකලා තිබුණේ නෑ. ඔවුන් හැමෝම පැවසුවේ කවදාවක්වත් එවැනි හිඟන්නෙක් දැකලා නෑ කියලයි. එහෙනම් මේ මනුස්සයා කවුද? වෙන කවුරුත් ඔහුව දැක්කෙත් නැත්නම් මට උදව් කරන්න ආවේ දෙවියන්මද? ඒක ඇත්තනම් දෙවියෝ මගේ ඉරණම වෙනස් කරලා තියෙනවා. එදා පටන් අසරණ සිරිපාලගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඔහුගේ බිරිඳයි සිරිපාලයි බල්ලයි සතුටින් ජීවත් වුණා. ඒ විතරක් නෙමෙයි, ඔවුන් ගමේ හැමෝටම උදව් කරගෙන හැමෝගෙම විශ්වාසවන්තකමක් දිනාගෙන සතුටින් ජීවත් වුණා.